සුදු අම්මා මට ඔයාගේ ඇඟ බලන්න ආසයි. මගේ සුදු අම්මගේ ඇඟ ලස්සන ඇති හැඩ ඇති. නේද? අම්මෝ නිකන් අර සීකිරියේ ඉන්න ලලනාවෝ වගේ. ෆොටෝ ටිකක් එවන්නකෝ අනේ තාත්තිට බලන්න. කියනකොටම අපේ සුදු නෝනලා ඉන්න සුදු තාත්ති ඉන්න. මං ගහලා එවන්නම්. අස්සලාමු අලයිකුම් ළමයි. අයිබෝවන්. කොහොමද ඔයගොල්ලන්ට කෑවද බිවද හොඳ පඩි සතිය. ගැම්ම ගන්න වැඩ කරන්න ළමයි පඩි එනවා. අද කතා කරනවා අපේ අම්මන්ඩිලා රෙද්ද ගලවලා ෆෝන් එකෙන් ෆොටෝ ගහලා යවනවා නිර්වත් ඡායාරූප. ගොඩාක් ඉන්නවා ලංකාවේ කාන්තාවෝ ඒ වගේ නිර්වත් ඡායාරූප ෆොටෝ තමන්ගේ පෙම්වතාට යවපු. අද කියන්නේ තාපි ගැන මම. හරිද? ආදරය කියන එක ලංකාවේ මිනිස්සු ආදරේ දැන් මම දකින දෙයක් තමයි ආදරය ගැන කවි ගී ලියනවා, සින්දු කියනවා, නවකතා ලියනවා, ටෙලි නාට්‍ය තියෙනවා, ලෝකෙ නැති කුණහපර සේරම තියෙනවා ශ්‍රී ලංකාවේ ආදරය ගැන. නෑ ආදරය ගැන නෙවෙයි විරහව ගැන තියෙන්නේ විරහව ගැන. හැබැයි අහුවොත් කොහමද මචං පෞල් ජීවිතේ? කරන්න දෙයක් නෑ. බැඳගත්ත බෙරේ ගහන්න එපා. කොහොමද ලව් ස්ටෝරි? ඉන්නවා අනේ සතිය දවස් 7ේම මරා ගන්නවා. මම තමයි ඉන්නේ. ලෝකයට එකයි ඇත්තට එකයි. එහෙමනේ ජීවත් වෙන්නේ. ඉතින් මොන විදියට ජීවත් වුණත් ආදරය කරන කාලේ විවාහ වුණාට පස්සේ ඉතින් කොහොමද රෙද්ද ගලවන්න එපා. ඒක ප්‍රශ්නයක් නෑ. නඩත්තු හරි දාලා කණ්ඩ පුළුවන්. ඌ මොනා හරි පොල්ලක් තිබ්බොත්. හැබැයි ආදරය කියන වචනේ තුල නිර්වත ෆොටෝ ගහලා යවන්න එපා. ෆොටෝ ගහලා ෆෝන් එකේ යවන්න එපා. යවලා පිරිමින්ට බනින්න එපා. පිරිමියා බල්ලා වාගේ කියලා කතාවක් තියෙනවා ඈත ඉතිහාසයේ සිංහලේ. ආලා බලපල්ලා ආච්චි අම්මලා ඉන්නවනම් සීයලා ඉන්නවනම්. ඉතින් ඒ නිසා මේ නිර්වත කියන අපේ ලංකාවේ හරියට ප්‍රොමෝට් කරලා තියෙන්නේ. ලංකාවේ නලු නිලියෝ කියන කොටස තමයි මේ යුරෝප් කන්ට්‍රීස් සුද්දගේ පාර සුද්දගේ ඇඳලා ලංකාවේ මේ නිර්වත ප්‍රොමෝට් කරේ මොඩලින් කියන කොටසක් ඉන්නවා මොඩල්ස්ලා ගණිකාව. හරිද? ඔය හැම මොඩල්ස්ම මම ලස්සන බණක් ඇහුවේ ඇත්තටම කෝවිද ස්වාමීන් වහන්සේගේ බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ කියනවා ඒක තමයි ඇත්ත ළමයි. ඒක තමයි ඇත්ත. ගණිකාවක් වෙන්න එක සිද්ධාන්තයකින් නෙමෙයි. මේ ගෑණියෙක්ගේ නිර්වත කියන එකෙන් පිරිමියෙක්ගේ මුළු ජීවිතේම මුළු ආත්මයම විනාශ කරන්න පුළුවන් අපිට. ලේසි නෑ නිර්වත ගෑණියෙක්ගේ. එතකොට ගොඩක් ගෑනු කට්ටිය හිතනවා තමන් ආදරය කරන පිරිමියා රඳවා ගන්න කරන්න ඕන එකම දේ ඇඟ පෙන්නන එක කියලා. හරිද? ගෑණියෙක්ගේ ඇඟට පිරිමියෙක් ලිංගිකත්වයේ අංක 1 තමයි. හැබැයි ලිංගිකත්වයේ අංක 1 වෙන්න බෑ විවාහයෙන් පස්සේ. හරි ඊට කලින් කමක් නෑ ගිහි රූම් එකක බුදියාපියවකෝ. ෆොටෝ ගගහ මොකටද මේ ෆෝන් කබලෙන් තොපි යවන්නේ? ඊට පස්සේ උන් ඒවා බලලා ඒක බල බස් එකේ යනවා නැත්නම් ඒක බල ඇඳට නැගලා බුදියගෙන පටන් ගන්නවා. නැත්නම් තව ගෑනුන්ට මේවා කරනවා. ඊට පස්සේ ගෑනුන්ට දොස් කියනවා. ඇයි හේතු කාරණා ගොඩක් තියෙනවා නිර්වත කියන එක ආදරය කරන මිනිහෙක් නියම රියල් පිරිමියෙක් තමන් ආදරය කරන කාන්තාවගේ පෙම්වතියගේ නිර්වත් ඡායාරූපෙ ඉල්ලන්නේ නැහැ. අවශ්‍ය නැහැ. ආදරේ රාගේ මත තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ඒක ආදරය කරන කාලේ වෙන විවාහයෙන් පස්සේ වෙනයිනේ. හැබැයි අපේ ගෑනු කට්ටිය ඉන්නවා කාන්තාවෝ ඒක පෙන්නනවා. ඒකම පෙන්න මේ මිනිහා කුලප්පු කරන්න හදනවා. අන්තිමේට පොඩ්ඩක් බයි මිස්ටේක් වුණ ගමන් ලංකාවේ බහුතරයක් පිරිමි ආදරෙන් පලි ගන්නවා. ගෑනුන්ට දිගුක ජුණ්ඩා පෙන්න පලි ගන්නේ. ඒක ජුණ්ඩා ෆොටෝ ගහලා උඹට එව්වත් ඒකක මූණ කපලා එවනවා. උඹ මුළු ශරීරෙම ජුණ්ඩා වල තුනනම් හොඳයි. කිසි ප්‍රශ්න නැහැ. නිර්වත් ඡායාරූප යවනකොට එක්කෝත් අපිට එච්චරම යට එක කහනවා නම් බඳලා යනකම් ඉන්න බැරුවද රටවල් එමින් අම්මඩිලා තෝවා කරනවනේ. එතකොට ලංකාවෙත් අවුරුදු 18 20 22 ගෑනු ළමයි ඒ අර මේ පොලිස් ඔෆිස් ගියපු ඒ යාලත් ඔක්කොම අවුරුදු 18 22 24 ළමයිලු ගෑනු ළමයි. බලන්න මුන්ට තියෙන මදන කුලප්පුව කොච්චරද කියලා. ඊට පස්සේ Facebook එකේ පෝස්ට් දානවා ඔයාලා ආච්චියම්මලා කොයි කාලෙද බැන්නේ? 16. අපිට තමයි කියන්නේ අපිට 20 කියලා. එහෙනම් ආච්චියම්ම 16න් බැන්නේ කියලා පෝස්ට් හදලා දානවා. ආච්චියම්ම 16න් බැන්දනේ. ආච්චියම්ම 16 රූම් ගියෙත් නෑ. ෆොටෝ එකක් හපෙන්නෙත් නෑ මේ 100ට.
උඹලා මොකද කරන්නේ? 16 බැන්දා කිය කොල්ලන්ට ෆොටෝ එකක් ගහනවා උඹලගේ නිරුවත. ඊට පස්සේ නඩනවා. ඊට පස්සේ ඉතින් යන්නේ මන්නේ කාලාන්තරයක් යනකම් ගොඩ එන්න අමාරු වෙන්නේ. අනිත් එක මනස කඩාගෙන වැටෙනවනේ. ඊට පස්සේ ඒක පෙන්න බ්ලැක්මේල් කරනවා. නැත්තම් සෝෂල් මීඩියාවට මුදා හරිනවා. එහෙම තමන්ගේ නිරුවත ෆොටෝ ගහලා යවුවට පස්සේ ආරසා කරන්නේ නෑ බා මොන පිරිමියද ආරසා කරන්නේ. ලංකාවේ ඉන්නවා 10% විතර පිරිමි. අන්න ඒ වගේ නිරුවත් ඡායාරූප ඩිලීට් කරලම දානවා. වැඩක් නෑ ඕන්නේ කියලා. හැබැයි සමහර උන් තියාගෙනත් ඉන්නවා. ඒ සෝෂල් මීඩියා දාන්නේ සමහර ලෝකෙට පෙන්නන්නේ හොරෙන් අර ඒක ෆොටෝ එක තියාගෙන ඉන්න පෙම්වතියට හොරෙන් කොක්කලම් පානවා ගිහින්. මේක මෙහෙම කරනවා මේව තමයි ඔව් කියලා අර කිබය කරනවා. ඊට පස්සේ ඉතින් රෙද්ද ගලවනකොට තමන්ගේ ඔළුවට එන්න එපයි. මේක මම ෆොටෝ ගන්නද මේක ෆොටෝ ගන්න හොඳ නැහැ. එක්ක මූණ කපල ගහලා යවපියවකෝ. මෙතනින් මෙහෙට තොපිට එච්චරටම ගහනවා මෙතනින් මෙහෙට මූණු කට්ට තොපේ රිලා මූණ කපලා ගහපියව ෆොටෝ ගහලා යවපියව. උඹලා දන්නවද ඉතින් වෙබ්සයිට් එකේ හරි ඔය ෆොටෝ එකක් දැම්මා? ඉතින් ඒක දැන් සාමාන්‍ය එකට කියන්න බෑනේ ගෑනු කෙනෙකුට ඒක වෙන එක. ඉතින් තොපි වගේ මම ඒක තමයි කියන්නේ මොන තුන් ලෝකයේ මේ ලංකාවේ ගෑනු මිනිස්සු යන්න හදනවද කියන එක මට නම් මේ බහුතරයක් යන ගමන ගැන මම මේ කල්පනා කරා. අපේ කාලේ ඉවරයි බං. අපි දැන් වයසට ගිහිල්ලා ඉවරයි අපේ ජීවිතේ. අපිට කරන්න දැන් ඇත්තටම මේ තියෙන පිනක් දහමක් කරගෙන ඉන්න තමයි. මේ රටේ තියෙන තත්ත්වෙත් එක මොකක්වත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ මේ වගේ අමාරුවේ වැටෙන වැඩ කරන්න එපා. ආදරේ කරපල්ලා ආදරේ කරන්න එපා කියලා කිසි කෙනෙකුට අන්තහංචි දාන්න බෑ. හැබැයි නිර්වත පෙන්න මිනිහෙක් රඳව ගන්න උත්සාහ කරන්න එපා. උඹගේ නිර්වත බලනවා නම් ඒක අපිට රටක ඉන්නවා නම් ඒකට උඹගේ නිර්වත බලන කසාද බැඳලා ඉන්නවනේ වීඩියෝ කෝලයක් අරගෙන සුදු මහත්තයා මේන් කියලා පෙන්නගෙන හිටපල්ලා කසාද සාතිකේ තියෙනවනේ. දරුවොත් ඉන්නවනේ වඩා හොඳයි. යාළු වෙලා ඉද්දි මේ හදවත මේ හිත මනුස්ස හිත ඡණ්ඩ මාරුතයක් වගේ මේ නිසලයි මේ මාරුතයක් වගේ ගිනි ගන්නවා වගේ වෙනවා. එහෙව් මෙච්චර සමාජයේ දේවල් කොච්චර තියනවද ළමයි සාක්ෂි අපේ රටේ. ඇයි ඕගොල්ලන් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ? එක්කෝ උඹලා ෆොටෝ ගහලා යවනකොට උඹලා කිව්වා සුදු මහත්තයා මට ජුන්ඩක ෆොටෝ එකක් බලන්න එවන්නකෝ අනේ ආසයි බලන්න කියලා ඒකගේ තරම් තියාගනියව. ඒක අදානවා කියනවා අදාපන් තොග එකක් දානවා මම කියලා හරියට එකට හිටිය හැකි. මේක නෑ උඹ ඔක්කොටම කලින් ඒකට තියෙන දුක ආදරයට කියලා උඹ ඔක්කොටම කලින් රෙද්දල එනවා. ඊට පස්සේ පිරිමින්ට බැනලා වැඩක් නෑ. ආදරේ වෛරය අතර වෙනස කෙස් ගහකට සමයිලු. නමුත් බොහෝ දුරට මේ වෛරයක් තියෙනවා. නමුත් ඉතින් හිත හදාගෙන යන මිනිස්සු ඉන්නවා කලින් තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් අරව තියාගෙන ඉන්නවා අර රහසිගතව. කොයි වෙලේ හරි ෂොට් එක දෙන්න හම්බුනොත් දෙනවා කියන පිරිමි ඉන්නවා. ඉතින් ඒ නිසා පිරිමියෙකුට දොස් කියන්න කලින් තමන් නිර්වත පෙන්වන්න එපා ෆෝන් එකේ. කුමන හෝ හේතුවක් මත ඔයාගේ පෙම්වතා කියනවා නම් මට සුදු නෝනා බලන්න ඕන සුදු අම්මගේ බලන්න ඕන කියලා කියනවා තොපේ අම්මගේ බලාපිය කියලා બ્લોක් කරපියා. හරිද? ඒකට එච්චටම කුලප්පුරන් ඒකට ඉන්න තැනකින් යද්දි කසාද බඳින්න කියාපල්ලා. නඩත්තුවරේ අරන් කන්න පුළුවන් නීතිය. උඹලා මේ නිකන් පොලිස් නීතියෙන් කරන්න පුළුවන් දෙයක් නෑනේ දැන්. ඒ ඡායාරූප තියාගෙන උඹ බ්ලැක්මේල් කරා. උඹගේ සල්ලි කැඩුව කරන්න දෙයක් නෑ නීතියට. ඉතින් කල්පනා කරපළ ඒ මනුස්සයා හිරේ දාලා වැඩකුත් නෑ. ඒකට මරණ දඬුවම දීලා වැඩකුත් නෑ. උඹෙත් නිරුවත තියාගෙන හතර වටේට යවුවට පස්සේ උඹලා මේ ලෝකෙට හොරෙන් කරන ගොඩාක් වැරදි තියෙනවනේ. ලෝකෙට හොරෙන් වැරදි කරාට වැඩක් නෑ. කොයි වෙලේ හරි ඒ දේවල් තමන් කරාම එනවා තමන්ට. ආවට පස්සේ තමන් සිතින් කයින් මනසින් ශරීරයෙන් මේ ආර්ථිකයෙන් තමන් ගොඩනගාගත්ත ඒ ගෞරවයෙන් දෙකම කඩාගෙන වැටෙනවා. වැටුණාට පස්සේ හරි අමාරුයි නැගිටින්න. ඒ නිසා දෙයක් කරන්න කලින් හිතපල්ලා. කවුරුම හරි ඔයාලා ආදරය කරන කොච්චර පණ වගේ ආදරය කරත් ඇඟ පෙන්වන්න එපා. ඒ ඇඟ පෙන්වන්න ඕනේ කාලයක් දෙනවා. ඒක අපිට විවාහය කියලා එකක් දීලා තියෙනවානේ මේ ලෝකේ සම්මතය. ඒ සම්මතයට යන්න ඕනේ. උඹලා පර සුද්දාගේ දේවල් වලට හරියට ඇබ්බැහි වෙලා මුස්ලිම් අයත් එහෙම තමයි නෑ කිව්වට. අය මම ළඟ සාක්ෂි තියෙනවනේ. නෑ කිව්වට තියෙනවා. ඉතින් මම මේ හැමෝටම කියන්නේ ලාංකිකයෝ වශයෙන් ලාංකිකයන්ට මම මේ කියන්නේ ආ මුස්ලිම් දෙවන සිංහල කියලා කතාවක් නෑ. ඔය ආබායවල් වහගෙන හිටියට අනේ ආබාය මටත් අපේ නානලා සෑහෙන්න කොක්ක දානවා WhatsApp එකේ. ඔන්තක් පද කියලා ඉන්නේ මම මේ. ආබාය වහගෙන හිටියම මුස්ලිම්. හොරෙන් ගිහින් අහවල් එක දීලා આવුත් හරි. අය මුස්ලිම් ආබාය අඳිනවනේ අර. ආබාය අඳගෙන ඉන්නේ යන්න කියලා කියනවා. ආබාය අඳින එක මුස්ලිම් නෙමෙයි. මම හොයාගත්ත මුස්ලිම් එක නම් ආබාය අඳින එක නෙවෙයි මුස්ලිම් එක කියන්නේ. ඊට වැඩිය ගොඩාක් ගැඹුරුයි. ඉතින් ළමයි